නූතන පරම්පරාවේ කම්කරුවගේ දීවරයාගේ අයිතිය සුරක්ෂිත කරන්න පුළුවන් අලුත් පරම්පරාවේ දේශපාලන බලවේගයක් අලුත් පරම්පරාවට ගැලපෙන ආණ්ඩුවක් හදන්න අපි පෙළ ගැහෙනවයි කියන එකත් අපි ඔබ තමුන්නාසට මතක් කරනවා. අද අපි අලුත් වෙනකොට ආණ්ඩුව අපිට බය වෙලා නේද? අපිට වැඩිපුර ගහන්නේ ඇයි? අධිකරු ජනාධිපතිතුමනි ඔබතුමා අපිට බය වුණාත් අපි ඔබතුමාට බය නැහැ කියන එකත් මේ වේදිකාවේ ඉඳන් ඔබතුමාට මම මතක් කරනවා. අපිට මඩ ගහන්න පුළුවන්. අපෝ හිරගෙවල් වල දාන්න පුළුවන්. බොරු සාක්ෂි හදන්න පුළුවන්. ඔබට ඕනේ විදියට 2.50 බැරි නම් 3 බැරි නම් ඕන කතාවක් කියලා අපේ පාක්ෂිකයාගේ මානසික වටන්න උත්සාහ කරන්න පුළුවන්. හැබැයි අධිකරු ජනාධිපතිතුමනි පොහොට්ටුවේ ඉන්නේ මහින්ද රාජපක්ෂගේ මිනිස්සුයි කියන එකත් ඔබ තමුන්නාසේ මතක තියාගන්නේ කියලා මතක් කරනවා. එදා අපි ප්‍රතිපත්තියක් එක්ක දේශපාලනය කරන්නේ. අපිට මේ ආණ්ඩුවේ ඉන්න මැති ඇමතුරුගේ පෞල් ප්‍රශ්න වැඩක් නැහැ. අපිට වැඩක් නැහැ. නෝනාගේ වාහනේ මහත්තයාගේ නිච්චද මහත්තයාගේ වාහනේ නෝනාගේ නිච්චද කියලා අපිට අදාළ නැහැ. වැසිකිළිය විවෘත කරාද නැද්ද කියන එක අපිට අදාළත් නැහැ. ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තියෙනවා කරනවා නැහැ කිව්වා කියලා කවුද මේක කිව්වේ කවුද දැම්මේ කියලා හොයන එක ඔයාලගේ ප්‍රශ්නයක්. හැබැයි ආණ්ඩුවටත් අපි කියනවා ඔබ මේ රටේ ජනතාවට දුන්නු පොරොන්දු ඉෂ්ට කරන්න කටයුතු කරන්නයි කියලා ආදරණීය ඉල්ලීමත් අපි මේ ආණ්ඩුවෙන් කරනවා. හින්දු අලුත් අවුරුද්ද වෙනකොට ගෙදරට පණිවිඩයක් කියනවා සෝලයික ඕෆ් කරගන්න. නැත්තම් රිලෙවෙක් පැන්නොත් විදුලිය කප්පාදු වෙයි. එහෙම කියපු ආණ්ඩුව දැන් ලෑස්ති වෙනවා නැවත වතාවක් ඩීසල් සහ කල්ලංගුරු මාෆියාවක් වර්ධනය කළා මේ රටේ ජනතාව මත විදුලි බිල වැඩි කළා. ඒ බරත් මේ රටේ ජනතාව මත පටලන්න. දා බලයට ආවේ ඩීසල් සහ කල්ලංගුරු මාෆියාවට විරුද්ධව හාල් මූල් හිමියන්ට විරුද්ධව පිනිනවා කියපු ආණ්ඩුව තමන්ගේම පක්ෂයට ආවේනික වුණු මාෆියාවක් ගොඩනගමින් යනවා. ආණ්ඩුවේ පැවැත්ම සඳහා මර්ධනය පාවිච්චි කරලා කටයුතු කරනවා. රාජ්‍ය සේවකයෝ 40 ගාණක් අපේ හාමුදුරුවෝ පූල් එකට දාලා දක්ෂ රාජ්‍ය සේවකයෝ පොලිසිය OIC මහතුරු 100 ගාණක් පැය 24ක් ඇතුළත ට්‍රාන්ස්ෆර් දුන්නා. කෝටස් වල හිටපු 1500 පවුල් මාස තුනෙන් එළියට ඇදලා දැම්මා. රාජ්‍ය සේවකයයි ගෞරවයට හානි කරනවා. අන විරුව ආරක්ෂා කරනවා කියලා ආපු ආණ්ඩුව අද ලංකාවේ හැම සංවිධානාත්මක අපරාධයක්ම රණවිරුව පිට පටලන්න උත්සාහ කරනවා. ඒ තුල රණවිරුවට තිබිච්ච අභිමානය නැති කරන්න කටයුතු කරනවා. ඒ හින්දා මගේ ආදරය අම්මේ තාත්තේ සහෝදරයා අපි අද මේ මැයි දිනේ සමරන මේ වෙලාවේ අපි මේ රටේ වැඩ කරන පැලැන්තිය විශ්වාස කරන අහපොළුවේ පය කාලා ජීවත් වෙච්ච අම්මා තාත්තා විශ්වාස කරන ඔබ තමුන්නාන්සලාගෙන් මම ආදරෙන් ගෞරවයෙන් ඉල්ලන්නේ අපි පෙළ ගැහෙමු නූතන පරම්පරාවේ දේශපාලන බලවේගය මේ රටේ ඊළඟ ආණ්ඩුව හදන බලවේගය බවට පරිවර්තනය කරන්න අපි එක්ක හිටපු බොහෝ අය ඈත් වුණා. සමහර හේතු සාධාරණයි මම පිළිගන්නවා. හැබැයි සමහර ඒවා සාධාරණ නැහැ. ඒකත් අපි පිළිගත යුතුයි. අන්ද දායකයෝ අපෙන් ඈත් කරනවා. නායකයෝ අපෙන් ඈත් වෙනවා. මම මේ සියලු දෙනාටම අපේ නායක හාමුදුරුවනේ ගෞරවයෙන් ආදරෙන් ආරාධනා කරනවා. එන්න. අපේ කඳවුර අපේ බලවේගය ඔබේ කඳවුර ඔබේ බලවේගය ශක්තිමත් කරන්න අපි එක්කත් වැල් බැඳ ගන්න එන්නේ කියලා මම ආරාධනා කරනවා. අපි රටට හානියක් කරන කඳවුරක් නෙවෙයි. අපි මේ රට ද්‍රෝහිකම් කරන කඳවුරක් නෙවෙයි. අපි මේ රට ගොඩනගන්න පෙළ ගැහිච්ච ත්‍රස්තවාදීන් එක සටන් කරලා ජයග්‍රහණය කළා මේ රට ආසියාවේ වේගෙන්ම සංවර්ධනය වෙන රට බවට පරිවර්තනය කරපු කඳවුර. එහෙමනම් ඒ කඳවුරට එන්න අපි එක්කත්වල් බැඳ ගන්න. මගේ වගේම මේක ඔබේ පක්ෂයේ ශක්තිමත් කර ගනිමින් ඉදිරි අනාගතයේදී අලුත් දේශපාලන ගමනක් යන්න අපි පෙළ ගැහෙමු. අත්වල් බැඳ ගමුයි කියලා ආරාධනා කරමින් ඔබ තමුන්නාසට ජය වේවා.